අගන් ඔයාලා විෂයන් තුනේදීම හරිද විෂයන් තුනේදීම ඔය මුල ඉඳලා කරනවා කියන එකේදී සමහර ළමයි උත්සාහ කරනවානේ මුල ඉඳලම ආපහු කරනවා කියලා හිතලා රිවිෂන් පන්ති වලින් කරගන්න හදනවානේ. ඒක ඒ තුල බහත් අමාරුවක වැටෙනවා. ඒ කියන්නේ තියරි යම් ප්‍රමාණයක් දන්නවා නම් රිවිෂන් එක කියලා පොඩ්ඩක් මොකක් හරි කරගන්න පුළුවන්. නමුත් ඉතිරි මාස 7-8 ඇතුළත මුල ඉඳලා කරන එකක කවදා සිලබස් එක ඉවර කරගන්න හම්බෙන්නේ නැහැ. ඒක එහෙම ඔයාලා හිතනවා නම් ඒක ඉතින් හාස්‍යයට කරුණක්. ඒක වෙන්නේ කවදාවත් කරන්න බෑ. ඒක මාස 8කින් කොහොමද සිලබස් එකක් ඉවර කරන්නේ? ඒක ජීවිතේට වෙන්නේ නැති වැඩක්. ඒක විෂයන් තුනේදී මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. සිලබස් එක කරගන්න පුළුවන්. නමුත් මේ කරනවා කියලා කියන්නේ ඉතින් උඩින් කියාගෙන යන්න පුළුවන්. ඒක ක්‍රමයකට කරන්න පුළුවන්. සහ අන්තිම දවස් වෙනකන් කරන්න වෙනවා. ඒක මම කරත් එහෙම තමයි. එහෙම නැතුව කරන්න බෑ. කොහොමද කරන්නේ? පාඩම් මේ දැන් අපි කරලා තියෙන ටිකක් කරලා ඉවර කරනවා කියන තැනට එනවනම් ඒ කියන්නේ ඒක වෙනම කතන්දරයක්. මම කරන්න බෑ. ඒක නිසා ඔයාලා එතනදී පොඩි තැනකට ඔයාලා උගලකට අහු වෙනවා. ඒක නිසා ඔයාලා ඒක කරන්න එපා කොයිලාක විෂයන් තුනේදීම. විෂයන් තුනේදීම ඔයාලට දැඩි හානියක් වෙනවා අවසාන අවසර. මේ වෙලාවට ඔයාලට හිතෙන්න පුළුවන් ඒක හොඳයිද කියලා. ඒක හොඳ නෑ. ඒකෙන් ඔයාලා විනාශ වෙනවා. විනාශ වෙනවා කියන්නේ අන්තිම පාඩම් ටික කියලා වෙනවා ඉතින්. නන්නත්තර වෙලාම යනවා. කොහොමද කොට දාන්නේ? අන්තිමට දවසට දෙකකට පාඩම් ටික ඉවර වෙනවා. ඉවර කරන්න වෙනවා. ඒක මම කරත් එහෙම තමයි කරන්න වෙන්නේ. එහෙම නැතුව කරන්න වෙන්නේ නෑ. ඒ නිසා හැම වෙලේම try කරන්න මාස දෙකකට විතර වගේ කලින් විෂයන් තුනේම සිලබස් එක ඉවර කරන වැඩසටහනක් එක තමයි ඔයාලා ඉන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඔයාලා සුරක්ෂිත වෙන්නේ. මාස දෙකක්වත් කලින් විභාගයට මාස 3කට කලින් කියන්නේ අපි පන්ති ඉවර කරන්න මාස දෙකකට විතර කලින් මේ සිලබස් කොටස ඉවර කරගන්න ඕනේ. එතකොට අන්තිම මාස දෙක විතර වගේ මිස් එහෙම නැතුව අන්තිම සතියේදී පදාර්ථාවිකරණ කළා ඔයාලට පදාර්ථාවිකරණ ගන්න හදන්න බෑ. මේ යාන්ත්‍ර විද්‍යාව ගන්න දැන් අවුරුද්දක් තිස්සේ හදලා තාමත් බෑ නිමලට. නේද? ඒතකොට අන්තිම සතිය කළ විභාගයෙන් කොහොමද ලියන්නේ? තාමත් යාන්ත්‍ර විද්‍යාව ගන්න හරි හදන්න බෑ නේද? මං කියනවා කොහොමද කියන්නේ? බෑනේ. දැන් යාන්ත්‍ර විද්‍යාව කොච්චර කාලද? කී පාරක් ඔය හැදුවද? කොච්චර පාඩම් කළාද? ඔය පාඩම් ඒවා අනික ඒවා පොළොවේ කාලේ පොඩ්ඩක් අහලා හරි තියෙනවා. බලය ප්‍රවේගය අහලා හරි තියෙනවා. ඒ වගේ පදාර්ථ විකිරණ වගේ පාඩම් වල තියෙන පහලවත් නැහැ. දන්නේත් නැහැ. පළවෙනි වතාවට අහන්නේ අහපු ගමන් මතක නැති වෙනවා. කයිම කරන්න බෑ පුතා. ඒක විනාශයක් වෙන්නේ. ඒක කරන්න බෑ. ඒක විෂයන් තුනේදී මෙහෙමයි. ඒක කරන්න අමාරුයි. ඒක කරන්න බෑ වැඩේ. පුළුවන් වැඩක් නෙමෙයි මේක. දෙවනි පාර්ලිමේන්තුවට ඒක හොඳයි. දෙවනි පාර්ලිමේන්තුවට හොඳයි කියන්නේ ඉතින් දෙවනි පාර්ලිමේන්තුවට හොඳයි තියරි කරගෙන ඉන්නවනම්. හරිද? තියරි කරගෙන ඉන්න ළමෙක්ට හොඳයි. එහෙම රිවිෂන් එකකින් කරගන්න පුළුවන්. පළවෙනි පාර්ලිමේන්තුව එහෙම කරන්න බෑ. පළවෙනි පාර්ලිමේන්තුවේ මුලින් ඉඳලා යන්න පටන් ගත්තට උන් අගේව දන්නේ නැහනේ. ඒක වැඩි. ඉතින් අපි මුලින් ඉඳලා යන්න පටන් ගත්තට මෙහි නේද වල මං කියන දේ පැහැදිලිනේ. මුලින් ඉඳලා යන්න පටන් ගත්තට අග ටිකක් කරන්න බෑ. ඒක කවද්ද කරන්නේ? ඒක කරන්න වෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. හරි. يعني තියරි පන්තියක තියෙන කන්ෆර්ටබල් එක එන්නේ නැහැ කොයි වෙලාවකවත් ඒ වගේ අවස්ථාවකදී. විෂය තුනේදී මේක හොඳ කල්පනා වැඩ කරන්න. හරි. හරි මේ බලන්න. මෙහා ගන්න.